අයිබෝන් 2025 physics MCQ paper එකට ලියලා ඉවරයි. දැන් මේ paper එක ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්. මගේ අදහස නම් මේ ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා past papers මතම පදනම් වුණු එතරම් අමාරුයි කියලා කියන්න බැරි paper එකක්. ඒක මම කියන්න මගේ පැත්තෙන් හේතුවක් තියෙනවා. මොකද අපි සිද්ධාන්ත පන්තියක සිද්ධාන්ත ආවරණය කරාම සම්පූර්ණ වශයෙන් ඉන්නේ එහා හිතන්න කිසිම දෙයක් නැහැ ඇත්තට. ඉතින් අපි මෙහෙම කියන තව හේතුවක් තියෙනවා. අපි ප්‍රශ්න පත්‍ර මහා ගොඩක් නොවුනත් පන්තියේදී සාකච්ඡා කරලා තියෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍ර රචනා ප්‍රශ්න පත්‍රය ඇතුළු ප්‍රශ්න පත්‍ර 18ක්. ඒකේ අන්තිම පේපර් 5 ළමෙක් බලාගෙන ගියත් මේකේ ඇත්තටම ඊටාම ළඟින් යන ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඊටත් අමතරව අන්තිම කාලයේදී අපි මේ විදියට උසස් පෙළ භෞතික විද්‍යාව බහුවර්ණ ප්‍රශ්නෙට උදව්වක් කියලා පොතක් ලියලා දුන්නා. මේ පොත මිලදී ගත්ත දරුවෝ දන්නවා. මේ පොතෙන් ඇත්තටම මේ ප්‍රශ්න පත්‍රයේ භාගයකට වඩා පහසුවෙන් ආවරණය කරගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න වල ඉතාමත් ළඟින් තියෙන ප්‍රශ්න කිහිපයක් ඔබේ දැනුවත් වීම සඳහා ඉදිරිපත් කරන්නම්. අපි ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නය සහ අපි දීපු ප්‍රශ්නයත් එහි විවරණය. ඉතින් ඔබ බලන්න භෞතික විද්‍යාවේ අමාරුයි කියන භෞතික විද්‍යාවේ මේ වගේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න මේ වගේ පොඩි මුදලකට ගත්ත පොතක් කොච්චර ප්‍රයෝජනවත් වුණාද කියන එක. මේ ඇත්තෙන්ම අපි භාවිතා කරන්නේ පොතේ තිබුණු ටික විතරක් අපේ පන්තියේදී අපි සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍ර වලට අමතරව. අපි මේකේ ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ ඉඳලාම අපිට පෙන්වන්න පුළුවන් පොතේ තියෙන ප්‍රශ්න වලට ඉතාමත් ළඟින් අනුරූප ප්‍රශ්න සහ ඒ ආකාරයෙන්ම ප්‍රශ්න බලන්න. පළවෙනි ප්‍රශ්නය අපේ පොතේ තුන්වෙනි පිටුවේ ඒකක ගැන පැහැදිලි කිරීමේදී ඔය කාර්ය ශක්තිය සම්බන්ධවමයි පැහැදිලි කරලා තියෙන්නේ. 9වෙනි ප්‍රශ්නය. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය බලන්න. තුන්වෙනි ප්‍රශ්නය දුණු සම්බන්ධ තියෙන ප්‍රශ්නය. අපේ 27 වෙනි පිටුවේ තුන්වෙනි ප්‍රශ්නේ සම්පූර්ණ පැහැදිලි කිරීම තියෙනවා. ඒ පැහැදිලි කිරීමෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ පහසුවෙන් ගත හැකියි. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නය මේ පොතේ 33 වෙනි පිටුවේ ප්‍රශ්නය සහ 33 වෙනි පිටුවේ ප්‍රශ්නය. ඒ වගේම 34 වෙනි පිටුවේ මේ පැහැදිලි කිරීම පහසුවෙන් මේක උත්තරේ ගන්න උදව්වක් වෙනවා. ඒ වගේම පස්වෙනි ප්‍රශ්නය අපේ පොතේ 9 වෙනි පිටුවේ ආකාරයෙන්ම දීලා තියෙනවා. ඒ වාක්‍යයන් වල එකක් විතරයි වෙනස් වෙන්නේ. ඒකේ පැහැදිලි කිරීමක් දීලා තියෙනවා. ඒක උදව් වෙනවා අපිට උත්තරේ ගන්න. ඒ වගේම 7 වෙනි ප්‍රශ්නය මේ පොතේ 145 වෙනි පිටුවේ 18 වෙනි ප්‍රශ්නේ ඒ ප්‍රශ්නය සහ ඊළඟ පිටුවේ තියෙන එහි පැහැදිලි කිරීම තමයි සම්පූර්ණයෙන්ම අඩංගු වෙන්නේ විස්තරේ. ඒ වගේම 9 වෙනි ප්‍රශ්නේ තියෙන 108 පිටුවේ 37 වෙනි ප්‍රශ්නේ සහ එහි පැහැදිලි කිරීම සම්පූර්ණයෙන්ම පිළිතුරු ලබා ගැනීම සඳහා උදව් වෙන විදිහට පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ වගේම 10 වෙනි ප්‍රශ්නය 49 පිටුවේ 45 වෙනි ප්‍රශ්නය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරලා තියෙනවා මේ විස්තරය ඇතුළුව ගැටළු විසඳීම. ඒ වගේම 14 වෙනි ප්‍රශ්නයට අදාළව 7 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නය 7 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ පැහැදිලි කිරීමෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඔබ මේ වගේ ප්‍රශ්න අධ්‍යයනය කරලා තිබුණා නම්. ඊළඟට 16 වෙනි ප්‍රශ්නය අපේ පොතේ 137 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නය ඒ ආකාරයෙන්ම ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒ වගේම අනුපාතයක් අහපු එකක්. ඒ වගේම 18 වෙනි ප්‍රශ්නය අපේ පොතේ 87 වෙනි පිටුවේ ඒ ආකාරයෙන්ම දීලා තියෙනවා. සම්පූර්ණයෙන්ම එහි පිළිතුරු රූපය ඒ ආකාරයෙන්ම තියෙනවා 87 පිටුවේ. අපි මේ ඇත්තටම පෙන්වන්නේ ඉතාමත් ළඟින් යන ප්‍රශ්න විතරයි. ඒ වගේම තවත් ඉතා ආසන්න ප්‍රශ්න තව බොහෝමයක් තියෙනවා මේකේ. ඊළඟට 22 ප්‍රශ්නය ඒක අපේ පොතේ 40 වෙනි පිටුවේ 29 වෙනි ප්‍රශ්නය ඒ ආකාරයෙන් පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ වගේම 30 වෙනි ප්‍රශ්නයත් ඒ ආසන්නයේම පැහැදිලි කිරීමක් තියෙනවා. ඊළඟට 24 වෙනි ප්‍රශ්නය
24 වෙනි ප්‍රශ්නය 104 පිටුවේ ඒ ආකාරයෙන්ම සටහනක් සමගින් ඒ ආකාරයෙන්ම රූපයක් එක්ක පැහැදිලි කිරීමක් දීලා තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරය ගන්න එක සම්පූර්ණ උදව්වක් වෙනවා. ඒ වගේම 25 වෙනි ප්‍රශ්නය අපේ පොතේ 30 වෙනි පිටුවේ 30 වෙනි පිටුවේ පැහැදිලි කිරීමක් තියෙනවා. 30 වෙනි පිටුවෙන් පටන් අරගෙන 31 වෙනි පිටුව දක්වා මේ විස්තරය සම්පූර්ණයෙන්ම කියපු ඕන කෙනෙකුට මේ උත්තරේ ලේසියෙන්ම ගත හැකියි. ඒ වගේම 26 වෙනි ප්‍රශ්නය අපේ පොතේ 71 පිටුවේ මුළු යාන්ත්‍රික ශක්තිය සම්බන්ධ පැහැදිලි කිරීම් කිහිපයක් දීලා තියෙනවා. ඒ වගේම මේ කොටස එහි පැහැදිලි කිරීම 70 පිටුවේ 10 වෙනි ප්‍රශ්නේ, ඒ වගේම 70 පිටුවේ 11 වෙනි ප්‍රශ්නය. ඒ කරුණු දෙකම අදාළ කරගෙන මේ ප්‍රශ්නය දීලා තියෙන්නේ. ඊළඟට 29 වෙනි ප්‍රශ්නය මේ පොතේ 100 පිටුවේ රූපත් එක්කම දීලා තියෙනවා. ඔබට බලන්න පුළුවන් 100 පිටුවේ 11 වෙනි ප්‍රශ්නය මෙහි පැහැදිලි කිරීම, ඒ වගේම ඒ ඇසුරින් විසඳන ඊළඟ ප්‍රශ්නය, මේ ප්‍රශ්න දෙක, ඒ වගේම ඊළඟ 13 වෙනි ප්‍රශ්නය පවා ඒකට සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. ඊළඟට 31 ප්‍රශ්නය අපේ පොතේ 45 වෙනි පිටුවේ 39 පැහැදිලි කිරීමට සම්පූර්ණයෙන්ම අදාළයි. එහි සියලුම කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඔබට පේනවා ඇති මේ n සම්බන්ධ පැහැදිලි කිරීම ප්‍රශ්නයත් එක්ක සසඳලා බලන්න. ඊළඟට 32 ප්‍රශ්නය මේ පොතේ 92 පිටුවේ 12 වෙනි ප්‍රශ්නය, 92 පිටුවේ 12 වෙනි ප්‍රශ්නය සහ ඒ හා සම්බන්ධ පැහැදිලි කිරීම. ඊළඟට 38 වෙනි ප්‍රශ්නය අපේ පොතේ 132 පිටුවේ 14 වෙනි ප්‍රශ්නය සහ එහි පැහැදිලි කිරීම පහසුවෙන් උත්තරය ගන්න උදව්වක් වෙන එකක් ඒ විදිහට තියෙනවා. ඊළඟට 44 වෙනි ප්‍රශ්නය අපේ පොතේ 62 පිටුවේ ඒ ආකාරයෙන්ම රූපයක් දීලා පැහැදිලි කිරීම ගැටළු විසඳලා තියෙනවා. 62 පිටුව ඔබට දකින්න පුළුවන් ඒ ආකාරයෙන්ම ගැටලුවක්. එහි පැහැදිලි කිරීම ඊට පෙර තියෙන ප්‍රශ්නය මේ සියලු කොටස් ඒකට අදාළව දීලා තියෙන එකක්. 45 ප්‍රශ්නය අපේ පොතේ 18 වෙනි පිටුවේ 29 ප්‍රශ්නය ඒ සම්පූර්ණ පැහැදිලි කිරීම. මේකෙන් මේ පිළිතුරට පහසුවෙන් යන්න පුළුවන්. මෙතන දීලා තියෙන එහෙම සැසඳීමක්. ඒ වගේම 48 ප්‍රශ්නය මේ පොතේ 123 පිටුවේ 123 පිටුවේ ඔබට දකින්න පුළුවන් ඒ ආකාරයෙන්ම පරිපතයක් ඊටත් වඩා අපේ දීපයකට වඩා පහසු එකක් විභාගය අහලා තියෙන්නේ. ඒ පැහැදිලි කිරීම සම්පූර්ණයෙන්ම තියෙනවා 30 වෙනි ප්‍රශ්නේ.